වැලිකඩ පොලිසිය භාරයේ සිටි පුද්ගලයෙකු එම පොලිස් ස්ථානයේදීම වදහිංසනයට ලක්වී මිය ගොස් තිබේ. මෙය සිදුව ඇත්තේ ඊයේ දිනේදීය. මියගිය ඔහු නමින් සත්සර නිමේෂ්‍ය. දරුවා බැලීමට පොලිසියට ගිය ඔහුගේ මවට දැකගන්න ලැබුණේ ඔහුගේ ඇඳුම් ඉවත් කොට තිබුණු බවත් ඔහුගේ කලිසම කුණුකූඩ තිබී සොයාගත් බවයි. පපුව පිච්චිලා ගියා. අම්ම කෙනෙක් කොහොම දරාගන්නද? වැලිකඩ පොලිස් ස්ථානය තුළ වදහිංසනයට ලක්වී මියගිය බව කියන බදුල්ලේ මීගහ කිවුල පදිංචි සත්සර නිමේස් තරුණයාට සාධාරණය ඉටුවිය යුතුය. පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක මීට පෙර රාජ්කුමාරි නැමැති කාන්තාවක්ද පොලිසිය තුළදී අත්අඩංගුවට පත්ව සිටින අවස්ථාවේදීම ඇයට පහරදී මරණයට පත්කිරීමට අදාළව ප්‍රතිපුරුෂ වගකීම පැහැර හැරීමට දඩුවම් ලැබිය යුතු වන අතර නමුත් ඔහු තවමත් වැලිකඩ ස්ථානාධිපති ලෙස කටයුතු කරයි. එවිට මේවාට වගකිය යුත්තේ කවුද? වගඋත්තර කරුවන්ට එරෙහිව පැමිණිල්ලක් ඇති විට එම පැමිණිල්ල යොමු අංකය පවා වගඋත්තරකරු වෙත ලබාදීම විවෘතව ප්‍රතික්ෂේප කරයි. අත්අඩංගුවටගත් පුද්ගලයන්ට පහරදී මෙවැනි ආකාරයට ඝාතනය කරන්නේ කාගේ බලපුලුවම් කාරකමකටද? පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නායකත්වය ශ්‍රී ලංකා පොලිසිය නිසිමග ගමන් කරවනු ඇතැයි අපි බලාපොරොත්තුවෙන් පසුවෙමු. මිනිසුන් වශයෙන් අපි මේවට එරෙහිව හඬ නැගිය යුතුමය. එය එසේ සිදුවෙද්දී සත්සරගේ සමාජ මාධ්‍යයේ තිබූ මියගේ ඡායාරූපයකට කෙනෙකු තබා තිබුණේ මෙවැනි අදහසක්ය. ලංකාව කියන්නේ කවදාවත් හදන්න පුළුවන් රටක් නෙමෙයි. සම්පත් වලින් ලස්සනින් දේශගුණයෙන් ඕකට ගහන්න පුළුවන් කිසිම රටක් මන් තාම දැකලා නැහැ. හැබැයි නීතිය ආර්ථිකය අතින් හරිම අපිරියයි. දියුණුවයි සම්මත රටක මේක වුණා නම් සාධාරණය හරියට ඉෂ්ට වෙනවා. ආයේ පොලිස් ලොක්කො ටික ඉවරයි. ඒ රටවල කිසිම පොලිස් නිලධාරියෙක් අන්ඔෆිෂියලි වැඩ කරන්නේ නැහැ. කරන්න බෑ. වැරදිකාරයෙක්ට මිනිමරුවෙක්ට උනත් අත තියන්න බෑ. එයාලටත් හිරගේ ඇතුලේ අයිතිවාසිකම් තියෙනවා. ඒක මන් අත්දැකීමෙන් කියන්නේ. මං හිරේ ගිහින් නෑ. හැබැයි මගේ පෞද්ගලික ප්‍රශ්නයකදී බ්‍රිටිෂ් මෙට්‍රොපොලිටන් බ්‍රිටිෂ් ට්‍රාන්ස්පෝර්ට් පොලිස් හර්ඩ් පර්ඩිෂය පොලිස් කියන ආයතන තුන එක්ක වැඩ කරන්න සිද්ධ වුණා. මගේ ප්‍රතිවාදියා පස්සේ මට කිව්වා හිරගේ ඇතුලේදී එයාට සැලකුපු හැටි කෑම ටික හොඳට හුස්ම ගන්න වාතය නාන්න පහසුකම් පොතක් ලියන්න කියවන්න ඕනේ නම් ඒවා පිරිසිදු ඇඳුම් මේ හැමදේම දුන්නා කියලා. කිසිම පොලිස් නිලධාරියෙක් අසත්පුරුෂ විදියට සැලකුවේ නෑ කියලා. පෑ බාගෙන් බාගෙට ඇවිල්ලා අහලා බැලුවා කිව්වා. හොඳින්ද මොනවද ඕන? හුස්ම ගන්න පුළුවන්ද වගේ දේවල්. දවස් 3කින් උසාවියට දාලා ප්‍රශ්න විසඳුවා. පහරදීම් නෑ, අසාධාරණකම් නෑ, විවේචන නෑ, පගා නෑ. උන්ගේ වැඩක් වගේ හරියටම සාධාරණව නීතිය කරලා දෙනවා. කාටවත් නවත්තන්න බෑ උන්ගේ නීතිය. සුද්ද ඔය නීතියමයි අපිටත් ගෙනත් දුන්නේ. අප්ඩේට් එකක්වත් නැතුව ඔහේ තාම දුවන්නේ ඒක. ඒකවත් අපිට හරියන්නේ නෑ. අපිට හරියන්නේ අර රජකාලෙව්වා. සැකකාරයෙකුට ගහලා මරන්න තරම් ම්ලේච්ඡත්වයක් සැකකරුවෙක් නෙමේ වැරදිකාරයෙක්ටවත් එහෙම කරන්න බෑ. මරණකරු වයස අවුරුදු 26ක් වන සත්සර නිමේෂ් පහළ ගෙදර මීගහ කිවුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එලෙස පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු රෝහල්ගත කිරීමේදී මිය යාම සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා නුගේගොඩ කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත නුගේගොඩ කොට්ටාශය අපරාධ විමර්ශන කාර්යාංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. වැලිකඩ පොලිස් ස්ථානය තුළ වදහිංසනයට ලක්වී මියගිය බව කියන බදුල්ලේ මීගහ කිවුල පදිංචි සත්සර නිමේස් තරුණයාට සාධාරණය ඉටුවිය යුතු බව ඉල්ලා සිරකරුවන්ගේ අයිතීන් සුරකීමේ කමිටුවේ විධායක අධ්‍යක්ෂක නීතිඥ සේනක පෙරේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා. අමානුෂික පහරදීමකින් මෙම මරණය සිදුව ඇති බවයි මේ වන විට සැකපල වී ඇත්තේ. මෙහිදී ඍජුවම චෝදනාව එල්ලවන්නේ වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාටයි.